පුංචි දරුවෝ මේ ආකාරයට යනවා. මම හිතන්නේ රංජිත් මහත්මයා තවත් මල්ගත් සංගයක් පිටපසින් දැනෙනවා. ඔව් අපි කාලය ලබා කාලයකට අරගෙන ගියා. ඉතින් මේ මල්ගත් වලින් අනුකූලව අපි සාමනිකුරු මොනවාල අරංගල කපු මහත්මයාත් එක්ක කතා කරමින් ඉන්නකොට අපි දකිනවා මේ ගුණා කරියන්ගේ මල්ගත් වලින් පසුව කපු මහත්මයා අර ඔබ කලින් ප්‍රකාශ කළ පරිදි දිනුවල කරුවා. කොහොම අලංකාරයක් විදිහට උන්නේ දිනබෝලේට උන්ගේ කටින් යම් ද්‍රව්‍යයක් දාලා සුන්දර අහසට නැගෙන විදිහට ඒ දිනු ධාරාවන් එළියට එකතු කරනවා. මේ දිනින් අපි පෙරහැරට එකතු කරන ඒ විශේෂාංග පිළිබඳව කතා කරමු. මේ දිනබෝල කණ්ඩායම අපිට සහභාගී වෙලා තියෙන එකේ දිනකඩේ කණ්ඩායම තමයි. ඒකෙන් කොහොම අලංකාර විදිහට කොහොම ජරාදීට මොකද සිතාත්මක රටක් නිසා ඒ මෙත්ම ගාඩියේ මනුස්ස දෙක පොල්තම්පත් කරගෙන කාලේදී යාවස්ථාන පෙරහැරවල් පාත් කළා. ඒ පාත් ධර්මවල් කළා. ඒ වගේම සාන්තිය ලබා ගත්තා. ඉතින් අද මේ දිනබෝල කණ්ඩායමේ පෙරහැරවල් වලට එදාවගේ සහභාගී වෙනවා. ඔව් හොඳයි. ඇත්තටම මේ ගිනි බෝලක එතුමාට ඉක්මන් සුවය ලැබුණා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපමාත අපිට අභිනවා රසවලින් පස්සේ උතරට ගොරට නාද ලබා දීලා මේ රාජ්‍යරෝ දුන්න දෙයක් මේ රාජ්‍යරුවන්ගේ ගියා මේ අනුගමනය අනුව තමයි මේ පෙරහැර පාත්තන්නේ සංඝස්ස තමයි මේ පෙරහැරේ දාලේ මේ රාජ සභාවෙන් දුන්න බදකීමක් එහෙම පෙරහැරලා ඔව් හොඳයි බොහොම ස්තුතියි. ඉතින් අනතුරුව අපි නැවතත් අපින ඒ කණ්ඩායම පොල්ගේ අඳුන් විලාසාර මුලින්ම ඒ කණ්ඩායමට වෙනවා. ඔවුන් ජතාව බදලා තියෙනවා, හරදල්ල බදලා තියෙනවා, පෙර ඇඳුම් බදලා තියෙනවා. ඔවුන්ගේ ඒ විදිහ නාදයේ තවත් වෙනස් ආකාරයක්. ඒ උදරට සම්පදායට අයිති ඒ ආතරූප කලාවේ උත්සාහයක් අත්දැක වෙනවා නම් මේ පාතරට ඒකෝට වැඩිය ඒ පාල ඉතින් මෙතන වෙනස්. ඒ උදරට සම්පදායට අයිති අපේ විතේ අනේ විතරේ යනවා පංචදෝරිය නාදයේ තමයි මේ විද්‍යාදාන වාදනය කරන්නේ උදපන් පොඩකට සංකල්පයට අයිති මේ විද්‍යාදාන. මේ විශ්වාසයේ අනත කොහොම අපූර්ව නිවිලා ලක්ෂණ කරනවා. මේ කියන්නේ අපේ නුවර පෙරහැර සම්පදාවල ඒ අයිති බාහිරව එක්පස්සේ බාහිරව සිටින අනුකූල ලබන සිටින සබඳ ගතිරාණී කියන්නේ රාජ්‍ය රජකාලේ ඒ දුන්න ගම්පරයක් අනුකුරක් ඒ ගජරා නිලමේ තමයි එක්පස්සේ බාහිරව ඒ කටයුතු කරන්නේ. එතකොට ඒ උපනාමයවල් දෙන්නේ නියමයවල් ගජරා නිලමේ තුමා අනුදැනුම් තමයි කරන්නේ. ඒ තමයි ගජරා නිලමේ නාමය ඉවතියි. ඔව් ඒක හොඳ පැහැදිලි කිරීමක් අපේ නිමලවකල කපු මහල් සම්බලා ඉන්න අනුතුරු අපේ ආනන්ද මහත්මයා කලින් කියන්නේ මෙන්න දෙවෙනි මල්ගත් කණ්ඩායම අපි දැක්කා. අර ආනන්ද මහත්මයා කිව්වා යන අපි පොඩි කාලේ මතක් කරලා අපුවක් කොල්ලා කොල්ලේ ඒක අලංකාරව මල් කරගෙන ඉඳලා මේ එකතු වෙලා තියෙනවා. ආනන්ද මහත්මයා ඔය මේකේ තවත් සංස්කෘතියක් තියෙනවා. මේ කොල්ලන්ගේ ඉරුකේ උදකරන්නේ අම්මා මේ මල්පුක කමන්නේ දරුවෝ. ඊට පස්සේ මේ මල්පුක අලවන්න හැබදාම නැන්දෑවට අහලකහල ගෙවල් වල ඉඳලා මාමලා සහෝදර සහෝදරියෝ එකතු වෙනවා. ඒ කියන්නේ මේ හැම කෙනෙකුටම ලොකු සම්බන්ධතාවයක්. අනිවාර්යයෙන් මේක ඉතල එක සංස්කෘතියක්. මේ ඕමතුම පොතේදී මල්පුක මේක මානසික අත්තරාවට මේ මල්ලන්ටත් නගත් කරනවා. ඒ නිසා මේ පෙරහැරත් ඒ වගේ පැහැදිලි කරන සංස්කෘතිය නිර්මාණය කරලා තියෙනවා.
මාසයකට වැඩි කාලයක් පුරා දිවා රාත්‍රියේ විදුලි ආලෝකකරණය මේකේ මේ සීලීම වැඩ සම්බන්ධ කරනවා ඒ වගේම සමාජයේ පොතපතේ प्रधान पुलिस परीक्षक मानव होमागम पुलिस सीएम पुलिस निलधारी Terima kasih.
අපි අතරම ආනන්ද මහත්මයා මේ හස්තියා ලබා දෙන්නේ අපිට දායකත්වය ලබා දෙන්නේ
I
පුද කරනවා ඒ වගේම මේ හැමදාම අපි මේ විස්තර ප්‍රචාරය ගෙනෙන්නේ මේ පුස්තක
වෙළඳ සම්පූර්ණයේ මාස් නම්බර 62 ආයතනයේ සිට අපිට මේ නොමිල මේ කලිනායට පිළිගොඩ දන්සලක් ලබා දීලා මේ කටයුතු කරන අපේ හිතවත් මංගල කුමාර වන්නියාරච්චි මහත්මයා තවදත් අපිට එක්ක ලෙන්ගත කරමින් ආශ්‍රය කරන ව්‍යාපාරික මහත්මයා දෙවන සුබර්මාන නියමදී නැතිනේ අවශ්‍ය ව්‍යාපාරික මහත්මයා අපගේ රැකියාව විශ්වවිද්‍යාලයේ අවස්ථාවේ පොදුකරමින් රාජ්‍ය සම්බන්ධ කටයුතු කිරීම පිළිබඳව ඔබට පිළිතුරු වන්නේ මම ආරාධනා කරනවා Thank you.